හරි පුතේ. අයිබෝවන් අපි කතා කරනවා අද ප්‍රතිලෝම සමානුපාත පිළිබඳව. ප්‍රතිලෝම සමානුපාත කියන්නේ යම් කිසි දෙයක් වැඩි වෙනකොට එයත් එක්ක ඉන්න අනිත් දේ අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතයක් කියන්නේ සාමාන්‍යයෙන් සමානුපාතයි නම් සමානුපාතයකදී වෙන්නේ වැඩිවීමක් එක්ක තවත් රාශියක වැඩිවීමක්. මෙයා වැඩි කරනකොට මෙයත් වැඩි වෙන්න ඕනේ ඉබේටම. හරි. එහෙම නෙවෙයි මෙතනදි වෙන්නේ. මෙතනදි වෙන්නේ එකක් වැඩි කරනකොට ඊට සාපේක්ෂව අනිත් කෙනා අඩු වෙනවා. පැහැදිලි? ඕකට තමයි කියන්නේ ප්‍රතිලෝම සමානුපාත කියලා. ඒතර ප්‍රතිලෝම සමානුපාතිකවලදී උදාහරණයක් විදිහට මෙහෙම ගමු. හිතන්නකෝ අපි ගෙදර ඉඳන් ඉස්කෝලේට යනවා නැත්නම් ඉස්කෝලේ ඉඳන් ගෙදර එන අවස්ථාවක් සලකමු. පැයට කිලෝමීටර් යම් කිසි ප්‍රමාණයක් අපි ගමු 40ක් වගේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යන්න අපි හිතමු පැය භාගයකින් අපිට ඒ ගමන යන්න පුළුවන්. කියන්නේ අපි ඉස්කෝලේ ඉඳන් ගෙදරට නැත්නම් ගෙදර ඉඳන් ඉස්කෝලේට යන දුර. එතකොට පැය භාගයක් ගියා නම් අපි ওই වේගය අඩු කරොත් කාලය වැඩි වෙනවා. ගත කරන්න යන කාලය වැඩි වෙනවා. අපි වේගය වැඩි කරොත් ගත කරන කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ගමන් කරන්න අවශ්‍ය වෙන කාලය අඩු වෙනවා. ඒතර ඕක ප්‍රතිලෝම සමානුපාතිකයක් නේද? ප්‍රතිලෝම සමානුපාතිකයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිලෝම සමානුපාතිකයක් කියන්නේ දෙයක යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ දෙය වැඩි කරනකොට අනිත් දේ අඩු වෙන අවස්ථාවලට. එතකොට අපි උදාහරණයක් ගත්තේ ගෙදර ඉඳන් ඉස්කෝලේට යනවා නැත්නම් ඉස්කෝලේ ඉඳන් ගෙදරට එන අවස්ථාව. පැහැදිලිනේ? එතකොට අපි ඔක ගාණක් විදියට හදමු. එතන ගාණක් විදියට හදනකොට අපි උදාහරණයකට ගමු. අපි මේ හදපු ගාණම ගමු. අපි හිතනවා ගෙදර ඉඳන් අපි ඒ කියලා ලක්ෂයක් ගමු. ගෙදර ඉඳන් අපි යනවා ඉස්කෝලේට. AB. එතකොට මේ අතර දුර අපි දන්නේ නැහැ. හරි? අපි දුර ගණනය කරලා නැහැ. හැබැයි මම මේ පැත්තට යනකොට යන්නේ වේගය 40ක වේගය. 40ක වේගය යනවා. 40ක වේගයෙන් යන්න පැය භාගයක් යනවා. පැය භාගයක් යනවා. හරි? එහෙනම් කොච්චර දුරක් තියෙනවද? දුර සමානයි වේගය ගුණ කිරීම කාලයනේ. එතකොට දුර සමානයි වේගය. වේගය කියන්නේ පැයට කිලෝමීටර් 40යි පැය භාගයයි ඉඳලා තියෙන්නේ. එහෙනම් කිලෝමීටර් 20ක දුරක් තියෙනවා. A ස්ථානයේ සිට B ස්ථානයට. A ස්ථානයේ සිට B ස්ථානයට. ඒ වගේම අපි මේ දුර පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ගියොත් පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ගියොත් කොච්චර කාලයක් යනවද කියලා අපි හොයාගන්න ඕනේ. මොකද වෙන්න ඕනේ මේක ප්‍රතිලෝම සමානුපාතිකයක් නිසා මේ කාලය පැය භාගයට වඩා අඩු උත්තරයක් වෙන්න ඕනේ. පැහැදිලිනේ? පැය භාගයට වඩා අඩු උත්තරයක් අපි හදලා බලමු. දුර කියලා දේ වෙනස් වෙන්නේ නැහැ. වේගය ගුණ කිරීම කාලය. එහෙනම් දුර කියන්නේ මේ කිලෝමීටර් 20මයි. වේගය කියන්නේ 50යි. කාලය කියන්නේ t. ගියේ එකම දුර. හැබැයි වේගය වෙනස්. එහෙනම් වේගය වැඩි වුණා කාලය අඩු විය යුතුයි. බලන්න. t කියන කෙනා උත්තරයක් විදිහට ගත්තොත් 20 බෙදීම 50ක් හැදෙනවා. මේක එන්නේ පැය වලින්. මේ පැය භාගයක් කියලා දැන් තියෙනවා මිනිත්තු කීයක්ද? මිනිත්තු 30ක්. අපි මෙතන බලමු. එතකොට කාලය පැය වලින් තියෙනවා නම් ඒක මිනිත්තු කරගන්න 20 බෙදීම 50 කියන පැය උත්තරය ගුණ කරන්න ඕන 60. ඒතර 60න් ගුණ කරොත් කොහොමද වෙන්නේ? අපි බිඳුවට බිඳුව ගමු. 5 වරක් 1යි 5 වරක් 12යි නේ. 12 වරක් 2 24යි මිනිත්තු. එතකොට පේනව නේද? මෙතන මිනිත්තු 30යි ගියේ. මෙතන මිනිත්තු 24යි ගියේ. වේගය වැඩි කළා. හැබැයි ගත කරපු කාලය අඩු වුණා. ඒතර මේ තියෙන ප්‍රතිලෝම සමානුපාතිකයකට උදාහරණයක්. තේරුම් ගත්තද? හරිනේ.
දුර වෙනස් වුණේ නෑ. හැබැයි වේගය වැඩි කරා. ඒත් එක්කම කාලය අපිට මිනිත්තු 30යි කියලා මුල් අවස්ථාවේදී දුන්නා. දැන් අපිට ඒක පැයට කිලෝමීටර් 50 කියලා වේගය දුන්නා. කාලය අපිට හොයන්න කියනවා. ගමන් කළේ එකම දුර නිසා අපි අර ගත්තු කිලෝමීටර් 20 මෙතෙන්ට ආදේශ කරගෙන t හොයාගත්තා. මිනිත්තු වලින්. හරි නේද? right.